ඒක නිසා එක එක තාලට අත් තියාගනි, එක එක තාලට මේව කරගනි. හරි. ඒක පුළුවන් පරිදි මේව කරගන්න. ඒ විදිහට යන්න දෙන්න. ඊට පස්සේ පශ්චාත් එක්ක එනවා ඉස්සරහට. හරි. ආපහු තියාගත්තා. අතට අතක් තෙරපන එක. අර අපි ක්ලැප් කරන්නේ. ක්ලැප් කරනකොට හොඳට ගහන්නේ. ඇඟිලි පහ පහට වදින්න ගහන්න ඕනේ ක්ලැප් කරනකොට. ඒ වගේ දැන් දෙනවා ඒකත්. ඔහොම අරගෙන අත්ලට අත්ල තියාගන්න. තියාගෙන දැන් තෙරපන්න. බ්‍රෙත් එකක් ගත්තා, තෙරපුවා. හොඳට රිලැක්ස්. බ්‍රෙත් එක පිට කරන ගමන් හොඳට සාමාන්‍ය ශ්වසනය වෙන්න දෙන්න. හොඳට සාමාන්‍ය ශ්වසනය වෙන්න දෙන්න. හොඳට සාමාන්‍ය ශ්වසනය වෙන්න දෙන්න. 5යි. පාදේ 5යි, අත් දෙකේ 5යි. රිලැක්ස්. ඔන්න මම පහම කරන්න යන්නේ. ඕගොල්ලෝ පහ කරන්න. එකවරකට පහයි දෙකේ 5යි 10යි. right. දැන් දෙකම බ්‍රෙත් එකක් ගත්තා. පාද දෙක මේ විදියට, අත් දෙක අර විදියට. ගන්නවා හොඳ හුස්මක්. දෙකම දැන් පාද දෙකයි අත් දෙකයි දෙකම. දැන් එක එකනේ ඉස්සලා කරේ. හරි. දැන් දෙකම. ඔන්න තියාගෙන ඉවරලා ගන්නවා හොඳ හුස්මක්. ගත්තා. පාද දෙක පොළවට, දෑත් දෙක දෑත් මත තියලා තෙරපන්න. බ්‍රෙත්. රිලැක්ස්. හොඳට පහසු වෙන්න. හොඳට පහසු වෙන්න. හොඳට පහසු වෙන්න. ඒක 5යි. එතකොට ඔන්න පළවෙනි එකේ 5ක් පාද දෙකෙන් පොළවට, ඊට පස්සේ දෑත් මත දෑත් තියාගෙන 5යි. දෑත් මත දෑත් තියාගෙන අත්ල තෙරපෙන ආකාරයට. ඊළඟ පියවර මොකද්ද? මේ දෙකම පාද දෙක පොළොවට තෙරපෙනවා, දෑත් දෙක දෑත් මත තෙරපෙනවා. හරි? 5යි. එතන ඔක්කොම බැලුවොත් 15යි. බ්‍රෙත් එකක් එක්ක බ්‍රීතින් 15ක් යනවා. දැන් ඔන්න හොඳම හරිය. අභ්‍යාස කරලා දැන් මේ අභ්‍යාසය තුල එකක් කරන්න පුළුවන් ශක්තිය තියෙන කෙනෙක් ඇති. දෙකක් කරන්න පුළුවන් ශක්තිය තියෙන කෙනෙක් ඇති. ඒ දෙක කරන්න ඇති. පහම කරන්න පුළුවන් ශක්තිය තියෙන කෙනෙක් ඇති. කකුල් දෙකේ 5 විතරක් කරන්න පුළුවන් ශක්තිය තියෙන කෙනෙක් ඇති. එනකොට අත් දෙකට එනකොට පණ නැහැ වගේ එහෙම එකක් එයි. හරි. ඒ පමණින් දවසින් දවස මෙන්න මේක ඔය අභ්‍යාසයකට දවස් 14ක් දෙනවා. එච්චර පව ඒක ජෙනරේට් වෙලා ඊට පස්සේ තියෙනවා මහ කෑල්ලටත් යන්න. එච්චර පව. මේ තියෙන්නේ වයර් එකට වයර් එකක්. මේ දෑත් තුළ තියෙන වයර් ටිකෙන් තමයි ඔය අපේ ස්ටෙන්ට් එක දාන්නේ. හදවතට යන ලේ ධාරාවන් යන්නේ ওই දිගේ. කකුල් දෙකෙන් දාන්න පුළුවන්, අත් දෙකෙන් දාන්න පුළුවන්. heart attack එකක් ආවම මේ ස්ටෙන්ට් එකක් දාන්න යවන්නේ ওই දිගේ. එතකොට මේ අභ්‍යාසය කෙලින්ම ගිහිල්ලා heart එකට වැදිලා heart එකේ මොළයට වැදිලා මුළු සරුවාංගෙටම යන මහ ප්‍රබල අභ්‍යාසයක්. ඒතර කරන විදිය තමයි බ්‍රෙත් එක ගන්න ඕනේ. බ්‍රෙත් එක අරගෙන ප්‍රාශ්වාසයේ දෙන්න ඕනේ. අන්න ඒ පරාසයන් ටික අපි සාකච්ඡා කරගෙන යමු. හරි? එක දරුවෙක් ඔය දරුවෝ ටිකක් ඉන්නවා. අන්න ඒගොල්ලෝ ඕකේ පෙළ ගස්සනවා. ඕක ලියලා පුළුවන් නම් නිවැරදිව දාන්න මට දාලා ඉවරලා මම ඒ ටික මේව කරලා දෙන්නම්. ඉස්සරහට රූප සටහන් එක්ක ඉදිරිපත් කරන්නම්. ඒ රූප සටහන් දෙන්න නැතිගෙත් හේතුවක් තියෙනවා. ඒ කියන්නේ මේක නැන පමණින් කියලා යන්නේ. නැන පමණින්. ඒකත් එක්කම චූටි සාධාරණයක් කරන්න මම මැද තැනකට එනවා. මොකද මේක එක වයස් කාණ්ඩ ඉන්න නිසා. එහෙම නැත්නම් එක රේන්ජ් එකකට ගත්තොත් කවදාවත් රූප සටහන් දෙන්නේ මේ වගේ. මේවා කෙලින්ම තින්කින් එක්ක කරන්නේ. අභ්‍යාසය තේරුම් ගන්නම ඕනේ. එතන තියෙනෙත් අභ්‍යාසයක්. ඒක නිසා එනම් පැහැදිලි පාද දෙක
ස්පර්ශ කරන්නේ පොළව, දෑත් දෙක ස්පර්ශ කරන්නේ අපි දෑත් දෙක ස්පර්ශ කරලා අර වගේ 15ක් කරන්න තියෙන්නේ. ඒ 15 උදේ 15ක් කරන්න පුළුවන් නම් ඒ කාලෙත් එක්ක කරන්න. හවස 15ක් කරන්න පුළුවන් නම් ඒ කාලෙත් එක්ක කරලා අතාරින්න. එයා ජෙනරේට් වෙන්න දෙන්න. ඊට පස්සේ දවසක් කරලා දවසක් නොකර ඉන්න එපා. දෙකෙන් පටන් ගන්න ඕන නම් දෙකෙන් පටන් ගන්න. උදේ 2යි. එතකොට දෙකේව 3යිනේ. ඒ පාද දෙකට දෙකක් කරනවා. දෑත් දෙකට දෙකක් කරගන්නවා. දෙකම එක්කහු කරලා දෙකක් කරනවා. 6යි. 6 අන්න පටන් ගත්තා. උදේ 6යි හවස 6යි. ඒ විදිහට. මං හිතනවා පැහැදිලි ඇති කියලා. ඒ වගේ මේ හැම එකෙම කියන්නේ ඒ කාණ්ඩයකින් එකද කරන්න පුළුවන් සමාන්තරව ඒ තැන් තුනටම එක එක කරන්න. එහෙම නැත්නම් තේරෙනවා නම් එකක් විතරක් කරලා අතාරින්න. පාද වලට පුළුවන් නම් පාද විතරක් කරලා අතාරින්න. ඔතනදී පාද ආබාධයට ලක් වෙච්ච අය ඇති. අත් වලට කරන්න ඒගොල්ලෝ. හිමීට පාද දෙක ඒව කරන්න. ඒ වයසත් එක්ක පොළොවට තෙලපන්න බැරුව ඇති. හරි. මේ අභ්‍යාසයේදී මේ බැලන්සින් මූවමන්ට් එකේ මහා කෑල්ලක් හදනවා. ඒක නිසා ශරීරයේ සමබරව තියාගන්න පුටුව උඩ වාඩි වුණාට පස්සේ සමබරව තියාගන්න. මේකෙදී පුටුවක ඉන්න ඕනේ. මොකක් හරි ඒ වගේ උස ආසනයක් බංකුවක් හරි පුටුවක් හරි මොකක් හරි පහසු එකක් හදාගන්න. මම හිතනවා මේ අභ්‍යාසයේ ඔබට පහසුවෙන් කරගන්න පුළුවන්. ඒ වගේම ආසනයක් උඩ ඉඳලා කොන්ද කෙලින් තියාගෙන ඍජුව ඉඳගෙන දෑත් මතත් පාද මතත් තෙරපුමක් යන්නේ මේක ඍජුව හાર્ට් එකේ ඉඳලා ඔය තියෙන බ්ලොක් ටික අරින මහා අභ්‍යාසයක්. පහසුවෙන් කරන්න. ඊට පස්සේ මේකත් එක්ක ඉදිරියට සම්බන්ධ වෙන අභ්‍යාස තියෙනවා. ඒවත් එක්ක යන්න නම් මේ අභ්‍යාසෙත් එක්ක යන්න ඕනේ. රයිට්. එහෙනම් සුබ දවසක් සියලු දෙනාට.